අනේ ඔව් අක්කේ මේ අදත් අපේ ලෝචි කියලා අක්කව මතක් කරා. කාලෙකින් කතා කළේ නෑ නේද අහලා. ඔව් ඔව්. විපතක් වෙන්න යන්නේ. හෙලෝ චූටි නැන්දේ? ඕ කාලේ ඉන්නේ. හොඳින් ඉන්නවා. නෑ නෑ තාම කැම්පස් එකේ නැන්දේ. නෑ නෑ කොල්ලෙක් නෑ. මොකද්ද? හෙට මෙහෙනවා? හෙට මට එක්සෑම් එකකුත් තියෙනවා චූටි නැන්දේ. හරි ඕකේ. හරි තියෙනවා. තියන්නම්. මොකද බම්මේ? චූටි නැන්දල හෙට මෙහෙනවලු. රෝසි අක්කයි බබාලා දෙන්නත් එක්ක. අපෝ අර මලයස්ස පිටව දෙන්නත් එක්ක. අනේ මේ අක්කේ මම නම් හෙට ගෙදර ඉන්නේ නෑ. බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට හරි යනවා. අනේ අක්කේ ඉතින් කොහොමද? ඉන්න ඇතුළට. අත් දෙක වනවනේ හිස් අතින් එන්නත් බෑනේ ඉතින්. ලෝචි තේත් හදාගෙන ඇවිල්ලා. ලෝචිට දැන් තේත් හදන්න පුළුවන්ද? කිසිම වැඩක් බැරුවනේ හිටියේ. ඉතින් කසාදයක් එහෙම කරගන්න අදහසක් නැද්ද? අනේ නෑ නැන්දේ මං තාම කැම්පස් යනවනේ. අපෝ කැම්පස් යනවා කියන්නේ නිකම්ම වයසට යනවා. අපේ දුවටත් කැම්පස් ආවා අපි යව්වේ නෑ. ෆේල් වෙලා උඹ කට වහපන්. දැන් නම් කසාදයක් කරගන්න හොඳම වයස. ඔය වයසට මම බැඳලා ලොකු දුවත් හම්බ වෙලා. අම්මෝ නැන්දේ නැන්දට මාර්කුලප්පුවනේ තිබිලා තියෙන්නේ. මොකක්? අනේ මේ අපේ කෙල්ල හරියට විහිළු කරනවා අක්කේ. ඇති ආන්තම් හොයලා එකක් හොයාගන්න. අනේ අක්කේ මේක නම් දෙන්න බෑ සෝරි. මේක මගේ බොයිෆ්‍රෙන්ඩ් මේ පාර ඇනිවර්සරි එකට මට දුන්න ගව්. හොත් දෙයනේ මගේ අලුත්ම මල් පෝච්චිය. නැන්දට කොල්ලෙක් නැද්ද? නෑ. අපෝ වැඩක් නෑනේ. ඇයි? අපේ තුන බී පන්ති ඔක්කොටම වගේ ඉන්නවා. මොකද්ද බං උඹයි කන විදිය? කට පුරාම ගාගෙන මොල්ල පෙරේතෙක් වගේ. මෙන්න මෙහාට වරෙන් ඔය බුණ පිහදාන්න. මේ නංගියේ මම මේ ගම හොදලා ගෙනත් දෙන්නම් හොඳේ. මේ අක්කේ ඔය ගම ගැන තියෙන අදහස අත්තර ගන්න ඕනේ. මේ අපි එහෙනම් ගිහින් එන්නම්. හරි අක්කේ. අක්කේ කොයාගේ මානේ? හුටා. හොදෙයනේ අර පවුන් ගානක මාලිනීදයක් අපේ අම්මා ඔබ කොටහල උන වෙලාවේ දුන්න තෑගතෝ කොහෙද ඔක වටගත්ති කියපන් ගොන්නේ නැම්බි. අක්ක වටගත් එකක් නෙමෙයි අම්මේ. ෂුවර් එකට මම පූස් වගේ හිටියේ රෝසි තමයි කරන්නේ නැත්තේ. ඒක තමයි ගෑණි කවදාවත් නැතුව මාව ආදරෙන් බදාගත්තේ. මට හිතුණා හැබැයි. කොහොමද යකෝ බොහොම හැලහොල්මනක් නැතුව ඉන්නේ? මට නම් කලන්ත දාන්න වගේ දෙයියෝ. අම්මා බය නැතුව ඉන්නකෝ ඒ ගැන වැඩි හිතන්න එපා. ඒක රත්තරන් නෙමෙයි අම්මේ. මොනවා? හැබැයි රත්තරන් තමයි. රත්තරන් ගණන් කාලේ රත්තරන් දිහා බල බල ඉන්නේ ඇයි රත්තරන්? රත්තරන් වගේම ස්තරම් පෙනුමට වසරක වගකීමක් එක්කම අලුත්ම ඩිසයින් වල ට්‍රෙන්ඩි ගෝල්ඩ් ඩිසයින් ලෝකයක්. අවුරුදු 8කටත් වඩා වැඩි නොබිදුණු විශ්වාසයේ සමගි. ටච් ඔෆ් ගෝල්ඩ්. ගෝල්ඩ්ම තමයි. ඉතින් හිතින්නේ ඇයි රත්තරන්? අදම කතා කරන්න 076යි 178යි 1078ට. මොකද්ද ඔය කරන මේ 250 වැඩ? මොකද ඒ කතාව? කතාව නම් කොහොමද මුළු හෙට්ටි වීදියේම ගේ ඇස්සේ දාගෙන වගේ. ඒ වුණාට රෝම කුහුපයක් ගානෙම කරන්නේ බොරුව. මේ කියන මගුලක් තේරෙන්න කියනවද අම්මයි දුවයි? තේරෙන්න නෙවෙයි තේරෙන්න වෙන්නේ. කරන ජඩ වැඩවලට. පවුම් ගණන් වල මාල කියලා මොනවද මේ කරේ දාගෙන ඉන්නේ? රත්තරන් ගාපුවා. යකෝ දැක්ක ගමන් මමත් රැවටුණා. මම විතරක්ද? අර උගස් කඩේ කොල්ලත් රැවටුණා. සල්ලිත්